නිස්කලංක ලංකාවේ ගමක අම්මා කෙනෙක් පුතාගේ ඇමතුමක් බලාපොරොත්තුවෙන් තවත් දවසක් ආරම්භනවා. එදා සවස් වරුවේ අය ආදරයෙන් සහ සෙනෙහසින් පිරුණු ලියුමක් ලියමින් තනිවම වාඩි වී සිටිනවා. ඉතා ඈත පිටරට නගරයක ඇගේ පුතා ගෙදරගෙන සීන මවමින් දිගු වේලාවක් වැඩ කරනවා. එදින රාත්‍රියේ ඇයට ඇමතුමක් දෙන්නට ඔහු සැලසුම් කළත් වැඩ නිසා නැවතත් ඔහු පමා වෙනවා. පසුදා උදෑසන ගෙදරම නිහඬයි. අම්මාගේ පුටුව හිස්ව තිබෙනවා. ගෙදරින අමුතුමකින් ඔහුගේ ලෝකයම දෙදරා යනවා ඔහුගේ අම්මා ජීවිතයෙන් සමුවරන්. දින කිහිපයකට පසු ඇගේ අවසන් ලියුම ඔහු අතට පත්වනවා. ඒ ඇගේ අවසන් ආදරණීය වදන් පෙළයි. ඔහු කවරේ විවෘත කරන විට ඇගේ වචන ඈත සිට දැනෙන සෙනෙහවන්ත ස්පර්ශයක්සේ ඔහුට දැනෙනවා. ඇගේ සිනහව, ඇය පිසූ රසමුසු ආහාර සහ ඇගේ දෑති උණුසුම ඔහුට සිහිපත් වෙනවා. ඇය සැතපෙන ස්ථානය අසල ඔහු සුදු මල ක්‍රෝපණය කරනවා. ඇගේ ආදරේ කිසිදා වියකී යන්නේ නැහැ. මල් පෙති සුළඟයි නැටවන දෙස බලා අම්මා තවමත් තමා සමග සිටින බව දැන ඔහු මඳ සිනාවක් පානවා.